ආයිබුවන් දුවේ පුතේ. මම අදත් ආව ඔයාලා ගෙදරට පුංචි ගීතයකුත් තරම් අපේ වත්තට එන විවිධ සත්තු ගැන කතා කරන්නට. පුතාලා දන්නවා අපි ගෙදර ඉන්නකොට අම්මලා සමහරලාට කෑම විසි කරන්න එපා කියලා කෑ ගහනවා. මගේ පුතාලා සමහර වෙලාවට කෑම කාලා ඉතුරුනහම මිදුලට විසි කරනවා. හැබැයි බලන්නකෝ වැරදිලා එහෙම විසි කරපු වෙලාවට කොයිතරම් සත්තු ගොඩාරියක් එතනට එනවද කියලා. කූඹි රැල් පිටින් එනවා අම්මලා කෑ ගහනවා. පුතේ මිදුලේ කූඹි ඇවිල්ලා කකුල කයි කියලා. හැබැයි සතුන්ට කෑම දෙන එක හොඳයි. එහෙම විසි කරලා දෙන්නේ නැතුව එක තැනකට දාන්න අපි පුරුදු වෙන්න ඕන. මගේ පුතාට පුළුවන් එහෙනම් මම අද ආරාධනා කරනවා පුංචි කෑම ලෑල්ලක් හදන්න කියලා. අම්මලාට කියලා පුංචි ලෑල්ලක් වත්තේ කොනක ගසක ගහලා ඒකට ඉතුරු වෙන කෑම ටික දාලා නැත්නම් අපි කෑම කන්න කලින් ඒකට දාලා අපි පුංචි කුරුල්ල ලෑල්ලක් හදාගමු. කුරුල්ල විතරක් නෙමෙයි. අපේ වත්තර විවිධ සත්තු වෙනවා. බලමුකෝ සත්තුන්ගේ විවිධ හඬවල් එක ගීතයකුත් කියලා පුතාලා ඊට පස්සේ සත්තු ගැන ඉගෙන ගන්න ඕන. සත්තුන්ගේ නම් කියන්න ඕන. බලන්න ටීචර් කියනවා ගීතයක් හොඳට අහගෙන ඉන්නකෝ. මේක හැබැයි ගමරාට වෙච්ච සිදුවීමකුත් එක්ක තමයි. ගමරාල හැමදේම සතුන්ට කෑම දීලා තියෙනවා. ඉතින් ඒ කෑම දෙන වෙලාවෙ වෙච්ච සිදුවීම් තමයි මේ ගීතයෙන් කියවෙන්නේ පැටියෝ. එහෙනම් ඔන්න වත්තට එන සත්තු ගැන අපි මෙහෙම රස විඳිමු. ගමරාලට කොටුවක් තිබුණා. ගමරාලට කොටුවක් තිබුණා. ඒ කොටුවේ කුකුලෝ හිටියා. ඒ කොටුවේ කුකුලෝ හිටියා. එතනත් කුකුකු මෙතනත් කුකුකු එතනත් මෙතනත් කුකුකුකු. ගමරාලට හරිම කරදරේ. ගමරාලට හරිම කරදරේ. ඇයි කෑම දෙන වෙලාව ලං වුණාම සත්තු කෑ ගහනවා. පොඩ්ඩක් ඉවසලා ඉන්නේ නැහැ. ගමරාලට කොටුවක් තිබුණා. ඒ කොටුවේ බල්ලෝ හිටියා. ඒ කොටුවේ බල්ලෝ හිටියා. එතනත් බව් බව් මෙතනත් බව් බව් එතනත් මෙතනත් බව් බව් බව්. ගමරාලට හරිම කරදරේ. ගමරාලට හරිම කරදරේ. ගමරාලට කොටුවක් තිබුණා. ඒ කොටුවේ පූසොත් හිටියා. ඒ කොටුවේ පූසොත් හිටියා. එතනත් ඥාව් ඥාව් මෙතනත් ඥාව් ඥාව් එතනත් මෙතනත් ඥාව් ඥාව් ඥාව්. ගමරාලට හරිම කරදරේ. ගමරාලට හරිම කරදරේ. ඇයි ඉතින් කෑම දෙනකම් ඉවසුම් නැහැ. කෑම ලෑල්ලට කෑම දාන්නේ. හරි සමගී සත්තු නම්. ඔන්න බලන්න ඊළඟට එන සතා කවුද කියලා. ගමරාලට කොටුවක් තිබුණා. ගමරාලට කොටුවක් තිබුණා. ඒ කොටුවේ එළුවෝ හිටියා. ඒ කොටුවේ එළුවෝ හිටියා. එතනත් බෑ බෑ මෙතනත් බෑ බෑ එතනත් මෙතනත් බෑ බෑ බෑ. ගමරාලට හරිම කරදරේ. ගමරාලට හරිම කරදරේ. ගමරාලට කොටුවක් තිබුණා. ගමරාලට කොටුවක් තිබුණා. ඒ කොටුවේ කාක්කෝ සිටියා. ඒ කොටුවේ කාක්කෝ සිටියා. එතනත් කා කා මෙතනත් කා කා එතනත් මෙතනත් කා කා කා.
ගමරාලට හරිම කරදරේ ගමරාලට හරිම කරදරේ ගමරාලට කොටුවක් තිබුණා ගමරාලට කොටුවක් තිබුණා ඒ කොටුවේ එළ හරකුන් හිටියා ඒ කොටුවේ එළ හරකුන් හිටියා එතනත් බෑ මෙතනත් බෑ එතනත් මෙතනත් බෑ 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 ගමරාලට හරිම කරදරේ ඉතින් මේ සත්තු අපේ වත්තරින සත්තු ඒ විතරක් නෙවෙයි ගමරාලට කොටුවක් තිබුණා ගමරාලට කොටුවක් තිබුණා ඒ කොටුවේ ලේන්නු සිටියා ඒ කොටුවේ ලේන්නු සිටියා එතනත් මෙතනත් එතනත් මෙතනත් ඔන්න ඉතින් ඔය වගේ ලේන්නු වෙනවා හරක් පැටව් වෙනවා කුකුල්ලෝ වෙනවා කාක්කෝ වෙනවා පූසෝ වෙනවා එයාලා කෑම වෙලාවට හරි සද්දයක් දාන ටිකක් ගමරාට කරදරයි කියලා හිතුණා හරි සතුටින් තමයි එයා සතුන්ට කෑම දාන්නේ එයාට අර සද්දේ පොඩ්ඩක් වැඩි නිසා තමයි ටිකක් කරදර වුනේ අපි පුතේ මේකෙන් පුංචි යාළුවෝ වත්තරින සත්තුත් ඉගෙන ගන්නවා ඒ වගේම සත්තු වගේ කෑ ගහන්නත් පුරුදු වෙනවා පුතාලගේ ලස්සන කටහඬින් මේ වගේ සත්තු වගේ කතා කරලා සත්තුන්ගේ හැඩරුවත් පස්සේ මවා ගනිමුකෝ අපි ඊළඟ දවසේ සත්තු යන ගමන් විලාසයත් බලමු විවිධ සත්තු ගැන අම්මලා තාත්තලාත් එක්ක කතා කරන්න එහෙනම් හොඳ පුරුද්දක් විදිහට කුරුල්ලෑල්ලකුත් හදලා හැමදෑම කෑමට පෙර කුරුල්ලන්ට කෑම ටිකක් දෙන්නකෝ පුතාලෙන් සතුටු වෙන්නකෝ සතුන්ගේ රුව බලා ගන්නකෝ මගේ පුතාට ආයෙත් දවසක මම හමු වෙන්න එන්නම් එහෙනම් එතකම් හැමෝටම තෙරුවන් සරණයි